ඔය 30000 බහුතරයක් ඉන්නේ ඔන්ලයින් ළමයි පේල් වෙච්ච. අන්තිමට මේ පේපර් සෙන්ටර් එකේ පේපර් එකේ ලකුණු 80යි. රිසල්ට් වල බලද්දී පේල්. ඒගොල්ලෝ දැනුමින් පරිපූර්ණ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ අඩුම පේපර් එක මාකින් පොයින්ට් එකක්වත්. හරි. ඒගොල්ලෝ නිකන් ඔය පේපර් එකක් බලලා දෙනවා. රෙකෝඩ් භූතයෝ. රෙකෝඩ්. ඒවා බලන්නේ කොට ගහ ගන්නවා. ඒක අපි කියමු X කියලා ගුරුවරයෙක් තෝරගන්නවා. එයා තමයි අපේ දෙයියා කියලා එයාට වැදගෙන රයිට්. ඉතින් ඔක්කොම A B C D E හොතන් ඉන්නවනේ ගුරුවරු. ඒගොල්ලෝ හතුරෝ කරගන්නවා. සර් ඇයි ඇත්තටම මෙහෙම ඒ වෙලාව ඉලක්ක ඇවිත් මේල් වෙන්නේ කියලා අහනවා. ඕවා ඉතින් නොකියත් බෑ කියවුවා කිව්වම තරහ වෙනවනේ ඉතින්. ඔය 30000 ගාන දැන් ලංකාවේ 1 2 ළමයි ඉන්නවා. ඒක කොහෙත් ඉන්න එපයි ලංකාවේ ඈ මුළු ලංකාවම පේලුණත් ඔතන ඉන්න එපයි එක වෙච්ච එකෙක් නේද? හරි? ඔය 30000 පේල් වෙන්න හේතු පුතේ. පේලලා ඉලක්ක කළා. හරි? උගන්නපු ලංකාවේ කිසිම ජාතික තලයේ හරි මොන තලයේ හරි ඈ කලාප මට්ටමේ හරි වට්ටව කිසිම ගුරුවරයෙක්ගේ වැරද්දක් නැහැ. කොහොමත් ඉතින් නුසුදුසු නේ ගුරුවරු ඒලවල නැහැනේ. බෝලවල හිටියට නේ ඒලවල ඔක්කොම ඉන්නේ මොන හරි අදාළ ශේෂ්ත්‍ර උපාධියක් තියෙන විශ්වවිද්‍යාලයකට ගියපු සුදුසුකම් සහිත ගුරුවරයෙක් තමයි ඕන ශේෂ්ත්‍රයක ඒලවල උගන්වන්නේ. ඕලවල එහෙම හොයාගන්න අමාරු. හරි? මොකද ඒලවල ඒක එහෙම ගුරුවරුට වැරදි නැහැ. අංක 1 ඔයත් ඕව මේව කරන්න එපා. රයිට්? පාසල් නොයාම. ඔය පේල්ලෙච්ච 30000 ගානම ඉස්කෝලේ ගියපු නැති ළමයි. 80ක් නැහැ වගකීමෙන් කියන්නේ. හරි? හැමදාම ඉස්කෝලේ නේද? අපි කැම්පස් ගියේ හැමදාම අවුරුදු දෙකම ඉස්කෝලේ ගියා. හරි? ඉස්කෝලෙන් තමයි ඉස්කෝලේ ටීචර් කෙනෙක්ට ගිහලා පේපර් එකක් ලියලා පේපර් මාකින් එකට පේපර් එක කරෙක්ට් කරගන්න. දැන් ওই පේපර් සෙන්ටර් කියලා දින જાතියක්. ඒ වගේ ගිහිලා ලියන එක හොඳයි. ඒ වගේ අන්තර් තරඟයක් තියෙනවා. ඒක හරි. හැබැයි ඒවා බලන්නේ කවුද? ඒවා බලන්නේ කැම්පස් යන්න ඉන්නේ ඊට යට බැජ් එකේ අයියලා කළා. හරි? උම් දැනුමින් පරිපූර්ණයිද? ඈ පුතා නැහනේ. හරි. ඒගොල්ලෝ දැනුමින් පරිපූර්ණ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ අඩුම පේපර් එක මාකින් පොයින්ට් එකක්වත්. හරි. ඒගොල්ලෝ නිකන් ඔය පේපර් එකක් බලලා දෙනවා. අන්තිමට මේ පේපර් සෙන්ටර් එකේ පේපර් එකේ ලකුණු 80යි. රිසල්ට් වල බලද්දී ෆේල්. හරි. එහෙනම් ඉස්කෝලේ යන්නම ඕන. එතකොට තමයි ඉස්කෝලේ ටීචර් එකේ ළමයි 4000ක් පේපර් සෙන්ටර් එකේ නෑනේ. ළමයි 25යි 30යි 10යි 15යි. එයා පේපර්ස් බලලා දෙනවා ලස්සන්ට පිළිවෙලට. අපි නම් කරගත්තේ ඒක. චාන්දනී මිස් අදටත් මල් තියලා වදින්න ඕන. මගේ කෙමිස්ට්‍රි ඒකට. හරි. මගේ කෙමිස්ට්‍රිනේ. හරි කෙමිස්ට්‍රි ඒ ගත්තේ මිස් ඉඳලා ඉස්කෝලේ ඉඳලා. ටියුෂන් ගියා හෙල්ප් එකක් ආවා. ඒක හරි. අංක 2. හරි. ඔය 30000 බහුතරයක් ඉන්නේ ඔන්ලයින් ළමයි පේල් වෙච්ච. බහුතරයක් ඉන්නේ පේල් වෙලා ඔන්ලයින් ඉන්නේ. හරි. ඇයි ඒ? රෙකෝඩ් භූතයෝ. හරි. ඉස්සර ඔන්ලයින් ළමයි වගේ නෙමෙයි. දැන් ඉන්න බහුතරයක් ළමයි රෙකෝඩ් තමයි බලන්නේ. ඔබ ගොඩ ගහ ගන්නවා අය. දැන් මේව අයිති අනාගතේ ඉස්සරහට ලියන්න ඉන්න ඒ ලෙවල් පුතාලටත් අයිති. උඹලටත් අයිති මේ කියන්නේ. පැහැදිලිද? අයි තරහින් නෙමෙයි. මට බයින්න නෙමෙයි. නේ? ඔයා බලන්න. මදහත් සිතින් බලන්න ඕන. රෙකෝඩ්. ඒව බලන්නේ ගොඩ ගහ ගන්නවා. ඔයාටත් අයිති. බොරුද කියලා බලන්නකෝ. අංක 3. මේවා තමයි හේතුව ඈ. රෙකෝඩ්. අංක 3. එක තැනකට ගියාට පස්සේ වැදගෙන ඒක අපි කියමු X කියලා ගුරුවරයෙක් තෝරගන්නවා. එයා තමයි අපේ දෙයියා කියලා එයාට වැදගෙන රයිට්. ඉතින් ඔක්කොම A B C D E හොතන් ඉන්නවනේ ගුරුවරු. ඒගොල්ලෝ හතුරෝ කරගන්නවා. හරිද? නේද? ඊට පස්සේ මෙයාගේ එකක් දැක්කොත් මොන හරි පාඩමක ඒ බයිනවා කියලා. ඒකේ යමක් ඉගෙන ගන්නෙ නේ. හරි. ඒ ගුරුවරයාගේ ටියුට් එකක් අරගෙන ගෙන තමයි ප්‍රශ්නයක් ටිකක් බලන්නේ. දැන් අපි ඉස්සර එහෙම කරා. යාළුවෝ පන්තිට නම් අපේ 40 හිටියා. ඒ 40 ගියේ ගුරුවරු 15ක විතර ගියා. අපි හැමෝගෙම ටියුට් ෂෙයා කරගන්නවා. අරන් හදනවා ගණන්. පැහැදිලිද? දැන් එහෙම නැහැ. එතකොට මෙයා පුරුදු වෙන්නේ එක මොඩල් එකකට විතරයි. එක්කෙනෙක් ගාව විතරයි. වෙන වෙනවට ඔයා හුරු වෙලා නැහැ. හැබැයි ඒ මොඩල් එකකින් නැතුව පිට මොඩල් එකකට આવොත් එහෙම පේපර් එකක් භාගයට භාගයක් ඉවරයි. ඔයාලා හිතනවාද ඔය මුල් රෑන්ක් ගත්ත අයියලක් කළා ගියේ ඔය ප්‍රධාන ප්‍රවාහයේ පන්ති විතරක් කියලා? පිසුදු පුතා. ඒගොල්ලෝ ගිහලා දෙනවා පන්ති දෙක තුනකට. හරි. අහවලා මගේ විතරයි ආව කියලා කියන්න බෑ කාටවත් ඒගොල්ලෝ. අහලා බැලුවොත් ගෲප් ක්ලාස් එක ගිහලා දෙනවා තැන් දෙක තුනක් ගිහලා දෙනවා. හරි. එහෙම නැති අය තමයි භාගයට භාගයක් පේල්. පැහැදිලිද? හරි. ඔයා එහෙම කරන්න එපා. ඔයා හැම වෙලාවෙම විචක්ෂණශීලීව ගවේෂණය කරන්න. ගතිය යුත්ත ගන්න, නොගතිය යුත්ත අයින් කරන්න, අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් එච්චරයි. තේරුණා? හරි. දැන් ඕගොල්ලෝනේ මාන් වුණා එහෙමයි. අය මාව තමයි දෙයියා කියලා එහෙම එකක් නෑ. හරි.
අවශ්‍යතාවයක් තියෙනවා නම් තව ඕන එකක් ගිහලා කම්පියා කරලා බලනවා. ඒතකොට මේක උගන්නකොට තව ඊට වඩා ගැටි ක්‍රමයක් තියෙන පුළුවන් උගන්නකොට. තියෙන පුළුවන් නේ. ඒකයි. එහෙම කරුවට කියනවා නම් එහෙම යන්න ඕනේ නැහැ අවශ්‍ය නැහැ කියලා. එහෙනම් ඒ කියන මනුස්සයාගේ හිලක් අඩුවක් මොකක් හරි. ඒ අඩුපාඩු එළියට විවර වෙයි කියලා තමයි එහෙම කියන්නේ නැත්තේ. තව එකකට කියලා බලන්න එපා කියලා. දැන් බලන්න එපා කියලා කියන්නේ ඇයි? ඒ කියන මනුස්සයාගේ අඩුපාඩුවක් තියෙන මොකක් හරි. එතකොට බයයි එයා උගන්නපුවා බොරු කියලා ඔප්පු වෙයි කියලා. පැහැදිලිද? ඒකයි. ඉතින් ඕන් ඔය කාරණා ටික හරියට කරගෙන ගියා නම් ඊගාව එදා වැඩ එදා කරගෙන ඩිසිප්ලින් එකක් මේන්ටේන් කරගෙන ගියා නම් එදා වැඩ එදාට කරගෙන ගොඩ ගහ ගන්න නැතුව ලංකාවේ කිසිම ඒ ලෙවල් ළමයෙක් ෆේල් වෙන්නේ නැහැ. හැමෝටම කැම්පස් යන්න බෑ තරගෙ හින්දා. නමුත් ෆේල් වෙන්නේ නැහැ. තේරුණාද? රයිට්. ඒකයි. හරි. ඕක කොහොමද මතක තියාගන්න. හරි? හරියට හරි. දැන් ඔයා එහෙම කරන්න එපා. අයි එකක් එකේ වින්නන මේ සැරේ මේ කිව්ව ටික ඕම් පොඩ්ඩක් අහලා බලලා යටි හිතෙන් ඇත්තද බොරුද කියලා බලලා ටිකක් වෙනස් වෙන්න කියලා. නැත්තම් ආයෙත් ඒගොල්ලට යනවා අපි. අපරාධයක්. පැහැදිලි? රයිට්. තව ඉතින් ඔතන කතන්දර ගොඩක් තියෙනවා. ඔය අහපු නිසා කිව්වේ ඔයාලටත් ඔක වැදගත් ඉන්න කිව්වේ ඈ. ඕක මයින් අහන්න එපා. හරි? හරියට හරි. යා